නින්ද දෙන්න පෙම්බරෝ. බුදු අම්මේ මට නම් දුකේ බෑ. හැබැයි හොඳයි මාළි කැමරිල්ල. ඔයා අම්බරනම දැක්කේ? මම දැක්කමයි ඔහොම අම්බර දෙන්නේ. මම දැක්ක දැන් එනකොටත් මෙතන දෙන්නේ තුනේ කැමරි ඉන්නවා. ඔයාව දැකලා. මාව දැකලා. ඔව්. චුටි අයියේ. හැබැයි අයියා චූටි නෑ දැන්. චුටි නෑ දැන් ලොකුයි. ලොකුයි එහෙම නෙවෙයි. එහෙනම් මොකද අනේ? බුදු අම්මේ බුදු අම්මේ අයියේ. ඒක නෙමෙයි චුටි අයියේ. මොකද අනේ? මේ මොකද මං කට්ටිය මේ රවුමට වාඩි වෙලා ඉන්නේ. ඔක්කොම රවුමට වාඩි කරලා තියෙන්නේ. ඒ මොකක්ද? ඒ මොකෝ? ඔක්කොම හතරවෙනි තට්ටුවට ඇවිල්ලා ඉන්නේ. එහෙමයි. අනේ පුතේ බුදු සරණයි දෙවි පීඨයි. හතරෙන් තට්ටුවෙන් බිමටම වැටියා. බිමට යකෝ නොදෝකින්ම. ඇයි යකෝ? එහෙම නෙවෙයි. එහෙනම් මොකටද මේ වාඩි වෙලා ඉන්නේ? ඒගොල්ලද? ඔව්. අද විශේෂ උත්සවයකට ඇවිල්ලා. එහෙමයි. ඔව්. කාගේද උත්සවේ? උත්සවේ කාගේද? උත්සවේ නෙමෙයි අනේ. එහෙනම් විවාහ මංගල උත්සවය. එහෙම කාවද ඉස්සුවේ පුතේ? උත්තර පරණ වඩේ. ඔයාවද? එහෙම නෙමෙයි. මම දැක්කා පරණ වඩුවක් තුන මේ හන්නේ. ඔයා ඒ කාර්ය කරපු එක. ඔව්. ඒවා කියන්නේ බා කුටි ගන්නවා දැන් අයිතිකාරයෝ ඉන්නවා. ඒක නෙමෙයි. මොකද? බුදුහාමේ මම මේ කවුද? මේ කවුද? හැබැයි ඔන්න දැන් තමයි දැකලා තියෙන්නේ. අන්නේ අම්මේ ඔන්ලයින් හිනාලා ඉන්නේ. ඔන්ලයින් හිනාවෙච්ච ගමන් ඉන්නේ. ඒක තමයි. මොකද මේගොල්ලෝ ඉංග්‍රීසියේ බර කාලයක් ඔන්ලයින් හිටියේ. ඔන්ලයින් හිටියා. ඒව තමයි. දැන් මෙයා කවුද? මෙයා එයා තමයි මනමාල මහත්මිය. මනමාල මහත්මිය. යකෝ මහත්මිය මීයෝ ඉන්න පහල. එහෙම නෙමෙයි මනමාල මහත්මිය. මනමාල මහත්මිය. අන්න හරි. එතකොට මේ සුදු වඩු කැලලා සුදට ඉන්නේ බුදුන් මේ. ඒ කවුද? එයා ඇවිල්ලා මනමාල මහත්මයා. මනමාල පාත්තයා. යකෝ පාත්තයා නෙවෙයි. පාත්තේ ඉන්නව හැබැයි. එහෙම නෙමෙයි මනමාල මහත්මයා. මනමාල මහත්මයා. දැන් මක්කයි වෙන්නේ මේ කොරලා තියෙන්නේ. මේ දෙන්නද? මේ දෙන්න වෙන් කරලා තියෙන්නේ. හත්තිලා මේ මක්කයි. කොරෝනා හැදිලා. ඒ 2020 දී. එහෙම නෙමෙයි. ඒ දෙන්නගේ ජීවිතේ වැදගත් විශේෂ දවසක් අද. ඒ නිසා විශේෂයි. ඔය මක්කා කතේ බාදලා. සිංහල චාරිත්‍ර අනුකූල විවාහ ප්‍රාර්ථනා තියෙනවා. බුදුහාමේ හත්තිලා කවුද මේ අපරාධ කොලේ? මේ හොඳ දින පොල්ලව නාස්ති කරලා. යකෝ ඒක කොහොමද අපරාධයක් වෙන්නේ? ඕක තමයි අපරාධ. මිනි පිට අපරාධ බන්ධන එක. අනේ අත්දැකීමක් කියන්නේ. පුතේ. අද පුතේ ඉන්නේ කියාගෙන බෙල්ලට තොණ්ඩු වැටුණා කියලා. බෙල්ලට මුලට වැටලා හිර වෙලා. ඔය ළඟට වෙලා ඉන්නේ හොඳකට නෙමෙයි පුතේ. හොඳකට නම් නෙවෙයි. ඒක නෙමෙයි ෂූටි අයියේ. මොකද රත්තරන් මල්ලි මේ කට්ටිය දකින්නකොට මට පොඩි කයියක් එකක් මතක් වුණා. මේ කට්ටිය දකින්නට ගන්න ඔයා ඇවිල්ලා හොඳ හිතවන කලිකාරේ. අම්බෝ හිතලා තමයි කොහොමද කියන්නේ? ඔව්. Taman නැද්ද එකක් දෙකක් කීවා. එහෙනම් කවියක් දෙකක් කියමු කට්ටියට අහගන්න. අහගන්න කියන්නේ. ඔව්. ඔන්නේ නම් කිව්වා. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්මනවා. මණ්ඩලේ එළිය ටික ටික අඩු වෙනවා. යකෝ මුතුම ජාති කවියක් ඒක. Taman නැද්ද කිව්වා. කමක් නෑ. මම්බලා උන්නු කාර්ය හරියනවා. නම්බර 1යි. ලැජ්ජයි වගේ. නෑ ලැජ්ජ වුණා කවන්න යන්නේ කියලා දාන්න. අපිට මොකෝ අනුගේම. කල්වරේ හොඳට හෙව්වෙන්දි තියනවා. යකෝ නොදන්නේ. අම්මේ පුතේ මහිතේ උපන්දමන් ආවයි කියලා. නෑ දැන් ගොඩක් කල් එහෙම ඇවිල්ලා. අමන් නැද්ද කිව්වට. එහෙම නෙවෙයි. තව එකක් කියලා. තව එකක් කියන්න බලන්න. මේ සුදු නංගි තමයි එකක් කියනවා. කමන්නේ. හැබැයි ආපුලේ නම් බලන් හිටියා. ඒක තමයි එයාට එකක් කියන්න මේ කිව්වා. හැබැයි බලාගෙන. කමක් නැද්ද කිව්වට. කමන්න එහෙනම් එයාට එකක් කියන්න. ආදර ගුණ වඩන සුදු ඔබ දකින්නකොට ඉවසිය හැකිද හදවත ඇති කොල්ලෙකුට. කමක් නැද්ද කිව්වට. කවන්න යන්නේ හිතේ තියෙන දේ තද කරගෙන අරගෙන කියලා දාන්න තියෙන්නේ. සරුවන්ගේ නාවා ආශිරි සලන්නට මම හරි ආදරේ ඔයගේ සිනාවට. හැබැයි ඒක නාගේමයි. බුදුන්ගේ දැන් මට මෙතනින් එන්නයි කියන්නේ. එහෙම නෙවෙයි. මට උපරිම ලකුණු හම්බෙලා තියෙන්නේ. ඒක තමයි. ඒ මට ඒ මනාපයි.
මංගලගම කට්ටිය. හැබැයි කට්ටිය සපෝට් එකක් දෙයි. කට්ටිය පොඩි සපෝට් එකක් දුන්නොත් හොඳයි. හැබැයි මේගොල්ලෝ දෙයි ඉන්නලා බලන්න තියෙන්නේ. අපි අප්පුඩියක් කාලා සපෝට් එකක් දෙයි. ඔය ගහම් බලන අප්පුඩිය. දැන් තමයි ෆිල්ම් එක ආවේ. ඔව් වෙඩින් එකේ ෆීලින් එක දැන් ඉන්නේ. ඒක තමයි. ඔව්. ඔන්න එන්න කිව්වා. එහෙනම් කැලේ ගැතන කිරිමඩු වෙන කාපල්ලා. ඔලේ ගලන සීතල දිය පීපල්ලා. කැත් අසම් පොලිස් වල ඉඳපල්ලා. ලබන සැරේ කොහොට්ටුවට දීපල්ලා. හැබැයි නම්බර එකයි පුතේ. අයියෝ. හැබැයි ගැලපෙන මේක. ලුණු කෑවේ. ලුණු කෑව අල කීයද? අල කීයේ? එහෙම නෙවෙයි. ඔබට සතුටුයි දෙයක්. ආයිලා මොකද නෑ දුරු වෙන්නේ දැන්. ඒක තමයි. ඔව් මොකද? බයි වයිනේ අපි. අන්න හරි. මේ දැන් අප මගේ යුතුයකමක් තියෙනවා කරන්න. ආහනේ හැබැයි දෙමාපියෝ උදේ ඉඳන් යුතුයකම් කරලා තියෙන්නේ. ඉතින් මමත් කරන්න බෑ. ඔයාත් කරනවා. ඔව්. එහෙනම් යන්නේ. ඔන්නේ මම කරනවා. හැබැයි පුතේ නියමයි නම්බර එකයි. හේ කීකරුවට හැදිලා තියෙනවා. නෑ බං අපි දෙන්න ඉන්දියානු ක්‍රමයට වටහාන කියලා බණින් නැගිනේ. ඉන්දියානු ක්‍රමයට වටහතයි. ඇමරිකාවේ සම්මත නැතුණාට අපි සම්මත කරගන්නවා. දැන් මෙහෙ කොහොම සම්මත වෙයි කොහොම කියත් එහෙම අපි දෙන්න ගැලපෙන්නේ නැහැ. හැබැයි නම්බර එකයි. මූඩියට දාඩියට මූඩිය. ඔව්. ආයිබං. ආයිබං. ඒ මෙන්න මේක වෙල්දලෝ. මේක වෙල්දලෝ. හැබැයි ඒ බයද නෙමෙයි. ඒක දැන් තමයි මනමාලකම ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වා නිර්විතකමට වෙවුලනවා කියලා. නිර්පීතකම වැඩි වෙලා තියෙන්නේ. වැදගත් මනමාල මන්නේ. අන්න හරි. ෂෝක් කොල් බැක්. හැබැයි නම්බර එක කීකරුවට හැදිලා තියෙන්නේ. ඔව් පුදුම සාන්ත දාන්න දීන්න කුප්පියද. ඒ කාලෙත් එහෙම තමයි හිටියේ. මාත් ඔන්ලයින් හිනා වෙලා බඩ කෑල්ල. ඔව් හැබැයි ඒ කාලේ අම්මා පිටිපස්සෙන්ම හිටියේ. දැන් මෙන්න මේවයි. ඔව් චෛත්‍ය ප්‍රදානයක් දෙන වෙලාව. අපේ මනමාල මහත්තයා ගැන කියනවා නම්. හැබැයි අනුන්ගේ දේවල් කියන්න එපා මේ වගේ වැදගත් සභාවක. නෑ පුතේ දැන් කරන දේ දැන් තමයි. ඔව්. නේද? ගමන්න එහෙන අනුන්ගේ විද්‍යාව මොකටද? අපි අනුවිද්‍ය ගැන කතා කරමු. අන්න හරි. මෙන්න මේවයි. ඔව්. එක වසරේ ඉඳන් 13 වසර දක්වා කෑලි 13ක් කරා. හැබැයි නම්බර එකයි පිළිවෙලට කරලා තියෙන එකේ ඉඳන් 14 වෙනකම්. ඔව්. ඊට පස්සේ කැම්පස් ගියා. කැම්පස් එකේදී. ඔව්. 14 වෙනි එක තමයි අද ගෙදර ගියේ. හැබැයි මෙයා හිතන්නේ නැත්තේ පළවෙනි එක කියලා. මෙයා ඉස්සයිද පළවෙනි එක. අනේ නංගිට වැරදුනා. ඔයාට වැරදුනා මෙයාට හරි ගියා. ඔව්. මොකද? දැන් මෙන්න මේවයි. විදුකම කරන්න හරි. මංගල ඡායාරූපේ ගන්න වෙලාව. මංගල ඡායාරූපේ. හැබැයි ඔයත් කවුරු නොකරපු එකක් තමයි කරන්න යන්නේ. ඒව තමයි. ෆොටෝ ගහනවා කියලා ඕනේ කීකට ගහගන්න. හැබැයි පුතේ. දැන් තමයි ගැලපෙන කපෝල් එක. හැබැයි දැන් තමයි ගැලපෙන කෙනාවේ දැන් ඔතාගෙන යන්න තමයි තියෙන්නේ. මම මෙයාව පතාගෙන ආවා. එනට ඔතාගෙන යන්නේ අරක. මෙයා ඔතාගෙන ඔයාට ඉස්සර වෙලා. ඔව්. මේ මංගල ඡායාරූපේ ගන්න අපි දෙන්න. හැබැයි හෙට උදේ සිල්කත පත්‍රේදී. මේ ඔහේ මනාපේ මට. යකෝ බලන්නේ මන්නේ මගේ කියලා. නංගි දැන් මෙයා හරි කතාවක් කියනවා. මොකද එයා කියන්නේ? මෙයා කියනවා අරකට වඩා මේක හොඳයි. හැබැයි ඉතින් ඒක තමයි නේද? ඔව්. යක්කු තමයි අද කාලේ හොඳ. ඒක තමයි පුතේ. ඒ වෙලෙ මොකද අපිට ඒව අනුගේවා. ඔව් සදාරිය පූජා කරක් වෙනවා. ඔව්. හැබැයි හොඳ කීකරුවට හැදිලා තියෙනවා. අප රාජේ කියන්නේ නැත්නම් ඔයාට කිසි අමාරුවක් නැහැ මෙයාව පාලනය කරගන්න. අන්න එන කඩේම අපි දෙන්න කඩ්ජයි මූලයි වාගේ ඉන්නේ. දම්පතින් ජීවලක් බොහොම මස්තකාරෝද වෙලා බොහොම ජයතම නේද ඔව් ඒ නව යුග ජීවිතේට
සම්ප්‍රාප්ත වූ දවස. දවස කියනවා. ඉතින් මෙන්න මේ වගේ දිනාන්තරයකදී ගුරුතුමාණනි ඔව් මේ නව දම්පතීන් වලට ඇතිවෙනා වූ ඇස්වා කටවා හෝවා අවල් දෙවොල් අස්ථාතිරේක අටානුරෝගද නවතිරේක නව අනුව්‍යාධිහින්ද බොහොමද හරි විද්ධාම විදුම උල්කර සිරාන්ත ඍතුගහකටනාදී දෝසාන්තකාරවන් ඇත්තේ වීනම් උතුම් පත්තිම් දෙවියන්ගේ දිව්‍ය සල්වගෙනාවයි කියනවා. කොහොමරි මේ දිව්‍ය සල්වෙන් ආවඩලා සිතක් සාන්තිය කිර ජීවණයෙන් අත්වේවා නව දම්පතීන් වලට වාසනාවන්ත වුණා විවිධ ගත කිරීමට හැකියාව ලැබේවා. කොහොමරි වස්තු සම්පත් පිරිවර සම්පත් දැන් නිරෝගීමත් දරු සම්පත් දැන් කීයක් විතර හදන්න දෙන්න බලාපොරොත්තු වෙනවද? 10. මම කිව්වේ 10. ඔයා 10ක් කියනවා මේ දෙන්නම ඇඟිලි ගණන් කරලා මට මේ ඉන්න 20ක් විතර හදයි වගේ. හැබැයි පුතේ යාළුවන්ට තමයි ඕනාව තියෙන්නේ. ඒක තමයි මාස්කේ බලාගෙන ඉන්නේ. අපරාධ කියන්නේ වාසනාවන්ත යාළුවෝ ටික. මේකේ උපොප්පන් ජාති හම්බෙන්න. ඔව් එහෙම නෙමෙයි නේද? එහෙම නෙමෙයි. වටපිටාව දිනන ඕල්ලාට නෙමෙයි. ඔව්. ඒ දෙන්නාට අවශ්‍ය වෙලා. ඔව්. ඉදුක් නිරෝගීමත් වාසනාවන්ත දරු සම්පatti ලැබේවා. නේද? අපි මේ දිව්‍ය සල්වි ආවඩලා නේද? සිතක් සාන්තියක් කරලා හැදුවෙනු දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පත ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. කොහොමද? නේද? ඔව්. ප්‍රාර්ථනා කරමින් සෙත්ටි කියලා යන්නයි කියන්නේ. සෙත්ටි උනන් කෝ අර මෙයා දන්නවා මොකද අපේ නර්තන කලාවේ කාලයක් හිටියේ කෙනෙක්. එහෙමයි. ඔව් ඔව්. අපේ ඔබතුමා කිව්වටම ඔව් ඇන්ටෙක් වලට වස්තුව දෙනවලු. ඒකම කිව්වම. එහෙනම් අපිට ගුරු බඩුරක් ගන්න පුළුවන්. කනේ කරේ තියෙන ඔක්කොම ගලවලා දෙයියද? අවනේ පුතේ. ඒව නෙමෙයි නේද? මනමාලිගේ තල්ලෙන් ගලවලා දෙන්න එපා. තවත් වැඩ තියෙන හින්දා නේද? සෙත්ටියමක් කියලා දොස් දුරු කරලා. යන්නයි කියන්නේ. පස්සේ පරිවාරයට යන්නයි කියන්නේ. යන්නයි කියන්නේ. එහෙනම් දෙන්නට උඩ නැහැ.